මන්දාවේ බල්ල තොගේ අයන්න උයන්න පාඩුවේ හිටපන්. තෝ මෙහෙ රටට සාපයක්. මම දන්න විදිහට නම් ගෑණියෙක් මිනිහෙක් ඉන්න ඕන. උන් දෙන්න සංවාසය දෙන්න ඕන. රහත් වෙච්ච මිනිහෙක් රහත් කියනවා. උමන්දාවේ වයන්න බල්ලා. උමන්දාවේ බල්ල තොගේ අයන්න කිව්වම දන්නවනේ. අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි. කොර රහතා අනේ වයන්න පුයන්න. හරි වයන්න පුයන්න බයන්න බල්ලෝ. හරිද? තොගේ ඇට හරි ඇට දෙකෙන් එල්ලලා තොට ගහන්න ඕන. මන් දැක්ක අර ඒ අයිද මන් දන්නේ නැහැ කෝවිලකට ගිහිල්ලා මූ මේ බඳිනවා පූසාරෙටද කොහෙද? බුදුහාමුදුරුවෝ. ඔබ බුදුහාමුදුරුවෝද යකෝ? මගේ අඩුපාඩු පෙන්වන කෙනා තමයි මට පරමාර්ථය එහෙම නැත්තම් නිවන ගැන පෙන්වන කෙනා. ඔහු තමයි මගේ කල්යාණ මිත්‍රයා. මූ අත්තඩංගුවට ගනිල්ලා මුට පිස්සු බඩ්ඩ. ආය මූ කියනවා මේ මූ දැක්කම ඒ වගේ ළමයි හම්බෙනවලු. හුළඟටත් දන්නේ වේ සුක්‍රාන හුළඟටවත් ගියත් දන්නේ නැහැ නේ ගෑනුන්ගේ කොහේ හරි දැවටෙන්න. කාටද යකෝ බොරු කියන්නේ? උඹ බඩ උඩ නැග්ගෙම නැද්ද? එයාට ඒ වැඩේ කරගන්නත් බෑ. ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයාට එක දරුවා හිටියේ රාහුල විතරයි. මූ කියනවා මූ දකින ගෑනුන්ට ළමයි හම්බෙනවලු. මම දන්න විදිහට නම් ගෑණියෙක් මිනිහෙක් ඉන්න ඕන. උන් දෙන්න සංවාසය දෙන්න ඕන. එහෙම ඉතින් මේ ඒනයි ඉතින් මාවත් දැකලාගේ මම වගේ රූප තියෙන ගෑනු ළමයි ඉන්න එපා හැමතැනම. උඹේ සිරිදම්ම හොර රහතා. උඹේ අම්මගේ රෙද්ද තමයි මේ උඹ පල් පරයා මේ රහත් වෙලා තියෙන්නේ. මට දොස් කියන කෙනා තමයි මාව ස්වර්ගයට ගෙනියන්නේ. මේ උඹ රහතෙක් කියලා යකෝ රහත් වෙච්ච මිනිහෙක් රහත් කියනවා. රැට සමාජ ශාලාවල රිංගලා ඒවා ඉන්නේ ගෑනුත් එක බුදියලා උන්ට ළමයි හදලා සල්ලි දීලා කටවහලා පස්සේ කියනවා මේ මගේ රැස් විහිදිලාලු මගේ මාව දැකලාලු මාව පැහැදිලාලු වෙන වැඩක් නැහැනේ. බලාගෙන උඹ වගේ මුණු තියෙන හැම ගෙදරකම ඉන්න පුළුවන්. මහින්ද රාජපක්ෂගේ ගූ හරි කනවා. හරි රාජපක්ෂ රීලා නාමලයා රීලා මහින්දයා රීලා ගෝඨා රීලා කාපම් මගේ පුතේ මේ කේක් එකක් කිව්වොත් ඒකත් කනවා. නිසා උමන්දාවේ ගූ භද්‍ර උඹ සමන්ත භද්‍ර සංදීප අපි උඹට බය නැහැ. උඹ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ හිරගෙදර. ඒක හොඳට මතක තියාගන්න.